සාමාන්‍යයෙන් තුවාලයක් මාසෙක විතර හොඳ වෙන්න ඕනේ. සමහර තුවාල ඊට වඩා කාලයක් තියෙනවා. වැඩි කාලයක් තියෙන තුවාල වලට අපි කියනවා නිදංගත තුවාල කියලා. මේ නිදංගත තුවාල මූලිකවම දියවැඩියාව නිසා තමයි ඇති වෙන්නේ. නහර ගැට ගැහිම්, නහරවල ප්‍රශ්න, විස බීජ සහ සමහරලට ඇඳ තුවාල වශයෙන් ඇති වෙනවා. ඇත්තටම නිදංගත තුවාලයක් තියෙන එක ඒ පුද්ගලයාට තියෙන කායික ප්‍රශ්න විතරක් නෙවෙයි. සමහර වෙලාවට මේ ප්‍රශ්නය නිසා රෝගීන් මානසිකව තැවෙනවා. ඒ වගේම ආර්ථික වශයෙන් විශාල බලපෑමක් රෝගියාට, පවුලට සහ රටට ඇති වෙනවා. ඊට අමතරව ඒ රෝගියාගේ quality of life එහෙම නැත්නම් ජීවිතේ ගුණාත්මක භාවය අඩු වෙනවා මේ තුවාලේ නිසා. ඇත්තටම වැදගත්ම දේ තමයි දැනුවත් වීම. සමහර වෙලාවට රෝගීන්, වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුද්ගලයන් පවා සමහර දැනුවත් වීම සහ අප්ඩේට්ස් ගොඩක් අඩුයි. එතකොට මේ ප්‍රශ්නේ තවත් ගැඹුරු වෙනවා. රටක් වශයෙන් අපිට කරන්න පුළුවන් හොඳ දේ තමයි සෞඛ්‍ය ක්ෂේත්‍රය වගේම රෝගීනු ජනතාවත් මේ පිළිබඳව දැනුවත් කිරීම.